ChatGPT කියන්නේ ලෝකෙ තියෙන ගොඩාම පොපියුලර් කෘත්‍රිම බුද්ධිය. එහෙම නැත්නම් AI software එකක් නිවැරදි. හැබැයි ලංකාව වගේ රටවල් ChatGPT ගොඩක් වෙලාට යූස් කරන්නේ වෙන රටවල් කරන්න දෙලා හිතන්නේ නැති වැඩවලට. example Ghibli image create කරන්න, campus assignment කරන්න, පොඩි පොඩි designs වගේ දේවල් කරගන්න, ඒ වගේම ආතල් එකකට chat කරන වගේ දේවල් වලට. ඉතින් thumbnail එක ඔයාලා දැක්කා වගේම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ChatGPT එකේ නොදුරු පැත්ත ගැන. මුලින්ම අපි කතා කරමු අනිත් රටවල් කොහොමද ChatGPT use කරන්න කියලා. ඉතින් අපි example ටිකක් ගත්තොත් job interview වලට, house designing වලට, event planning වලට, study වලට ChatGPT use කරනවා. ඉතින් job interview වලට දැන් ChatGPT use කරන්නේ කොහොමද කියලා බැලුවොත් ඔයාලා මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. So my question is, what is your biggest weakness? Yeah, great question. I would say that my biggest weakness is I can be overly critical of my own work, always aiming for high standards, and this sometimes slows my pace, but I'm actually working on balancing quality with efficiency. That's awesome. Welcome to the marketing team at OpenAI. හරි එන්නේ වීඩියෝ එකේ දැක්කා වගේ ගොඩක් අය ChatGPT අන්න ඒ විදිහට පාවිච්චි කරනවා. ඉතින් මම කියන්නේ ලංකාව මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. ලංකාවේ මේ වගේ දේවල් කරන කට්ටිය ඉන්නවා. බහුතරයක් ගත්තොත් ලංකාවේ ChatGPT වගේ දේවල් පාවිච්චි කරන්නේ සුළු සුළු දේවල් වලට විතරයි. ඊළඟට අපි කතා කරමු ඔයාලා ගොඩක් දෙනෙක් බලන් හිටු පොයින්ට් එකක් කරන ChatGPT වලින් අපේ ප්‍රයිවසි එක වගේම අපේ data වලට මොනවද වෙන්නේ කියන එක ගැන. ගොඩක් අය තමන්ගේ පෞද්ගලික දත්ත පහ මෙන්න මේ ChatGPT වලට ඇතුළත් වෙන කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ මාස දෙක තුනකට කලින් වගේ ඉඳන් ලංකාවේ ලොකු රැල්ලක් ගියා මෙන්න මේ Ghibli image create කරන ගැන. ඉතින් ගොඩක් අය එතකොට තමන්ගේ normal social media වලට upload කරන ඉතින් photos පහ මෙන්න මේ ChatGPT වලට upload කරලා Ghibli image create කරන පටන් ගත්තා. ඒ වගේම ගොඩක් අය තමන්ට අවශ්‍ය fans ලබා ගන්න, ඒ වගේම motivation වගේ දේවල් ලබා ගන්න තමන්ගේ sensitive details, ඒ කියන්නේ තමන්ගේ weakness point පහ මෙන්න මේ ChatGPT වගේ software වල ලබා දෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම ChatGPT වලින් පොඩක් පිට ගියොත් ගොඩක් අය AI software වලට තමන්ගේ photos පහ upload කරන, ඒ කියන්නේ background remove කරන්න, enhance කරගන්න මෙන්න මේ වගේ දේවල් වලට තමන්ගේ පෞද්ගලික photos පහ ඇතුළත් කරන්න පුරුදු වෙලා දෙනවා. මේ වෙනකොට කොහොම හරි අපි මේ දාන අපේ පෞද්ගලික details පහ මෙන්න මේ ChatGPT එකේ store වෙලා තියෙනවා. ඉතින් සමහරක් අයක දන්නවනට සමහර කට්ටිය දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක මෙන්න මේ මම පෙන්නන වීඩියෝ එකේ විදිහට බලලා හදා ගන්න පුළුවන්. පොඩි ChatGPT එකේ privacy data පාවිච්චි කරන්න පුළුවන් වෙන හැකියාව නැති වෙලා යනවා. අවසානට අපි කතා කරමු ChatGPT එකෙන් අපේ අනාගතේ වෙන බලපෑම මොනවද කියලා. ඉතින් මේක ගැන අපි කතා කරද්දී මේකේ පොසිටිව් පැත්තක් වගේම නෙගටිව් පැත්තකුත් තියෙනවා. අපි මුලින්ම නෙගටිව් පැත්ත ගැන පොඩ්ඩක් කතා කරලිමු. ඉතින් මේ වගේ නෙගටිව් ඉෆෙක්ට් එකක් තමයි ජොබ්ස් නැති වෙන එක. අනාගතේ ජොබ් මාකට් එකේ graphic designing, ඒ වගේම engineering වගේ ජොබ්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක නැති වෙන්න පුළුවන් මෙන්න මේ ChatGPT වගේ software නිසා. ඔයාලා ලංකාවේ ඉන්න කට්ටිය නිසා ඔයාලා හොඳටම දන්නේ මෙන්න මේ ඉංජිනේර් කෙනෙක් වගේ වෙන්න කොච්චර අමාරුද කියලා. ඉතින් ඒ නිසා එයාලා තමන්ගේ ප්‍රොජෙක්ට් එකකට කාල මුදලක් අය කරනවා. මොකද එයාලගේ මහන්සියට එයාලගේ ජොබ් එකට වැලියු එකක් තියෙන නිසා. නමුත් ChatGPT වගේ software එකට අපිට අවශ්‍ය දේවල් ටික ලබා දුන්නම එයාලා නිකම්ම නොමිලේම අපිට අවශ්‍ය වෙන house design එක ලබා දෙනවා. graphic design ගැන කතා කරොත් ගොඩක්ම YouTubersලා තමන්ගේ thumbnail පාම එනකොට ChatGPT හරහා නිර්මාණය කර ගන්නවා. ඉතින් ඒ නිසා අනාගතේ graphic designing, house designing වගේ jobs වලට තියෙන demand එක තියෙන්න පුළුවන්. ඉතින් මේ jobs විතරක් නෙවෙයි අනාගතේ jobs ගොඩකට තියෙන demand එක වෙන්නේ ChatGPT වගේ දේවල් නිසා නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ negative point එක ගැන කතා කරමු. මිනිසුන්ගේ thinking knowledge එක නැති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ AI software එක කලින් ඉස්සර මිනිස්සු හිතන්න පුරුදු වෙලා තියෙන. Tamanට මොනවාද දෙයක් අන්තර්ජාලය කරගන්න ඕන නම් ඉතින් අපි උදාහරණයක් වශයෙන් වෙබ්සයිට් එක හදාගන්න ඕන කියලා හිතමුකෝ. ඉතින් වෙබ්සයිට් එක හදාගන්න ඕන නම් කෝඩින් කරන විදිහ අපිට ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් මිනිස්සු හොයලා බලලා හැමතැනම ඉගෙන ගන්න පුරුදු වෙනවා. නමුත් ChatGPT වගේ software නිසා මේ වෙනකොට ඒ වගේ දේවල් නැති වෙලා තියෙන මිනිසුන්ගේ උනන්දුව වගේම thinking knowledge නැති වෙලා තියෙනවා. මොකද Tamanට අවශ්‍ය දේවල් type කරපු ගමන් තප්පර දෙක තුනක් ඇතුළත නොමිලේම ලබා දෙන්න නිසා. ඉතින් මේක පොඩි දෙයක් වගේ පෙරුණාට අනාගතයේදී මේකේ ලොකු බලපෑමක් මිනිසුන්ට වෙන්න පුළුවන්. අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මේ ChatGPT වගේ කෘත්‍රිම බුද්ධිය කියම නැත්නම් AI software එකක් වල පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් තමන්ගේ privacy data, තමන්ගේ sensitive details මේවට ලබා දෙන එක අඩු කරන්න. මොකද කොහොමවත් අපි වැඩ කරන්නේ මෙන්න මේ කෘත්‍රිම බුද්ධියක් එක්ක නිසා. ChatGPT වලින් පිට ගිහිල්ලා අවසානටම කියන්න තියෙන්නේ AI හරි ඕනම tool එකක් වල පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් තමන්ගේ sensitive details, privacy data වගේ දේවල් ලබා දෙන එක අඩු කරන්න කියලා. මොකද අපි දන්නේ සමහර දේවල් පිටිපස්සින් සංවිධානාත්මක අපරාධ කරන්න වෙන්නේ නැති කියලා. ඒ කොහොමද ඉතින් උදාහරණයක් ආව වීඩියෝ එකක ඉතින් ආදාරකන ආවේ ChatGPT එකේ අපි නොදුතු පැත්තස වගේම ChatGPT අපිට ගන්න පුළුවන් වැඩ වගේ දේවල් වගේම අනාගතයේ ChatGPT වෙන බලපෑම් වගේ දේවල් තමයි ආදාරකන ආවේ. කොටින්ම කිව්වොත් ChatGPT එකේ සමරි එකක් වගේ දෙයක් තමයි ආදාරකන ආවේ.
ඉතින් ඒ වගේම ඔයාලට AI tools සම්බන්ධව කියන්නේ ChatGPT විතරද කතා කරේ. ChatGPT නැතුව අනිත් AI tools ඔක්කොම පිළිබඳව ඔයාලට වීඩියෝ එකක් අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉස්සරහට වඩා අවශ්‍ය වීඩියෝස් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම අපේ වීඩියෝස් වැදගත් වගේ නම් තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. අපේ නම් තව වීඩියෝ එකක් ගමන් තුනට සුබම සුබ දවසක්. thank you මේ වගේ බලුවට.